හෙලෝ ගයිස් කොහොමද හැමෝටම ඉතින් පස්සේ ඔෆිෂියල් ඒත් අපි දැන් කියවන්න යන්නේ අද තිබ්බ ශිෂ්‍යත්ව විභාගය ගැන පොඩි ළමයිගේ ශිෂ්‍යත්ව විභාගයේ ඊසිම ඊසි කියලා දාලා තියෙනවා. අපි කමෙන්ටයක් කියලා බලමු. කමෙන්ටයක් කියවද්දී ශිෂ්‍යත්ව විභාගය ගැන දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ වල ශිෂ්‍යත්ව විභාගය ගැන අපේ පොඩි සහෝදර සහෝදරියන් දරන අදහස්. ඉතින් අපි දැන් යන්නේ කමෙන්ට් ලිස්ට් එකට. කමෙන්ට් දාලා තියෙනවා බලන්න. කමෙන්ට් එක කියලා බලද්දී අපිට මුලින්ම හම්බ වෙනවා හෙට A level ලියන්න ඉන්න උන් ටික. ගෞරවයෙන් බුස්සන්. ආයෙ දාලා තියෙනවා සිඟිති පාතාලේ ඔන් ටී දැන් ගෙදර ගිහින් හෙට ඵලයන් 6 වසරේ පන්ති වලට. මුන් කැමරාවට කතා කරන්න පොර කනවා බං. අපි දැක්කත් දුවනවා. ආයෙ කමෙන්ට් එකක් දාලා දෙනවා. ඕකුන් දන්නේ නැහැ A level ඉවරනම තියෙන ෆන් එක. ආයෙ කමෙන්ට් එකක් වැටලා තියෙනවා. එකම රටක් දවස් දෙකෙන් ඉරණන් දෙක. තව අවුරුදු 8කින් අද වගේ දවසක රඟේ තේරෙන තොපිට. තව කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මොකද්ද? හෙට A level ළමයිට විනාඩියක නිශ්ශබ්දතාවයක්. ශිෂ්‍යත්වයේ ලේසි කරලා A level හොඳ එකෙන් දෙයි වගේ. අනිත් කමෙන්ට් එක. ආයෙ කමෙන්ට් එක දාලා දෙනවා තඩියාගේ රිසල්ට් බලනකම් ඉවසිල්ලක් නැහැ කියලා. උන් ඩිප්ලෝමා ගහුවාගේ කතා කරන්නේ. දැන් තමා පුතේ උඹලගේ කරුවේ පටන් ගත්තේ කියලා තව එකෙක් දාලා දෙනවා. අර බදලාගේ රිසල්ට් එනකම් අනිවාර්යයෙන්ම බලනවා මම. අපේ රටේ අනාගතය පුංචි ටි තමයි. මේ කොහේ ඉස්කෝලයක්ද බං? කටවල් මරු. පණ්ඩිත පොඩි උන්ට නම් පේන්න බෑ. සිප්පි කෑලි පෙනේ ඉස්සරහට. අපේ සිප්පි කෑලි ගැන කියපු සිප්පි කෑලි විභාගයේ සිප්පි කෑල්ලක් අය කියපු දරුවගේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල බලන්න පුළුවන්. ඉතින් අමතක වුණා වගේ කොල්ලට ෂර්ට් එකේ තිබ්බ විභාග අංකය ගැන. සිප්පි කෑලි එක්සෑම්. ආදාලා සිප්පි කෑලි රිසල්ට් එක බලන්න රටක් සූදානමේ. රුක්මාල් කියලා කෙනෙක් දාලා තියෙන්නේ. එතකොට සස්නයි අරුගේ කරටත් ගහනවා ඔගේ අම්මා. ආයෙ කමෙන්ට් එකක් කරලා දෙනවා හෙට එක්සෑම් ලියන්න ඉන්න මේක බලන මම. සිප්පි කෑල්ලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ලියාගත්තා. රිසල්ට් ආවම බලමු ලේසි කිව්වේ. ශිෂ්‍යත්ව රිසල්ට් එක ආවා. මේකට ලයික් එකක් වගේ දාගෙන යන කවුරු හරි. ඊයස්සේ උට ලයිකුත් ඉල්ලනවා. විභාග ලේසි කරලා කඩේන් ලකුණු 189 තේරෙයි. හෙට A level ලියන්න ඉන්න අපි පව් බං කියලා තව මැසේජ් එකක් කමෙන්ට් එකක් දාලා තියා. ඒක තමයි තව කමෙන්ට් දාන යකෝ ඔයා දැක්කම මේ ආණ්ඩුවෙන් එකවසර උන්ටත් පේපර්ස් දෙයි. මාළුන්ට වත් දැම්මා වගේ. මාළුන්ට වත් දැම්මා වගේ. ට්‍රැක්ලන්තේ සාමාන්‍ය දවස. ආර පොඩි එකා කරලත් ගහනවා අම්මද කොහෙද? ලේසි ගගන් ඉඳපල් අනිද්දා දිහාට 6 වසරට පන්ති දැම්මම තේරෙයි. ඔබ එනකන් ඕලෑ සහ එළලා ආසාවෙන් බලා සිටී කියලා තාත් කමෙන්ට් එකක් දාලා. අවුරුදු කීපයක් ගියොත් මම පැටියෝ හෙට බයෝ MCQ එක ලියන ජනයෙක්. අර බතලයක් නම් ට්‍රැක පැනලාද කොහෙද කියලා තා මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එකක් නෙමෙයි කමෙන්ට් එකක්. ට්‍රැක්ලන්තේ
සතියේ වීඩියෝ. එතකොට තව කමෙන්ට් එකක් දාලා තියෙනවා සිප්පි කැලේ ඉස්සෙයි රිසාට් ආපුවාම සත්‍ය බොහොම කටුකයි. ආය කමෙන්ට් එකක් දාලා තියෙනවා ගැලපෙනම වොයිස් කට් එක. හෙට අපි මොනවද කියන්නේ ඔහොම ඇවිල්ලා ඇහුවා. ආය දැන් උසස් පෙළ කරන සෙට් එකද කොහොද ඔය මැසේජ් එක කමෙන්ට් එක දාලා තියන්නේ. මුන් නිකන් මහයවුම් වගේ යකෝ. ඒ කාලේ අපි ඔහොම කෑ ගැහුවේ නැහැ ශිෂ්‍යත්ව ලියලා. ඊට පස්සේ තවත් කමෙන්ට් එකක් කරලා තිනවා සිප්පි කැලේ වගේ කිව් එකාගේ ඉන්ඩෙක්ස් එක බලාගෙන රිසර්ච් ආවම ලකුණු බලමුද? තවත් කමෙන්ට් එකක් කරලා මැනික්ගේ මාළුන්ට පොරි දැම්මා වගේ. රටේ අනාගතේ පැහැදිලි. මෙයා බලද්දි ස්ට්‍රෙස් කැලේ. ඇත්ත කතාව හැබැයි. ස්ට්‍රෙස් නම් කැලේ තමයි රිසර්ච් බලද්දි නෙමෙයි මේ නිවුස් බලද්දි. ස්ට්‍රෙස් එක ඒ ලෙවල් ඉවරලා මයික් එක කරම් වරින් බලන්න කට කනවා උන්ගේ. මයික් එක තොපේ මයික් එක මීට මයික් එක තමයි කියන්නේ. ඊට මයික් එක කෙනා තොපේ කෙල විසි වෙනවා යකෝ කියලා. තවත් කමෙන්ට් එකක් ඇවිල්ලා දාලා තියෙනවා මුయ్యකෝ මුන්නියන් කෑ ගන්න විභාග සේරම ලියලා ඉවරයි වගේ පොඩි උන් කියලා තව මැසේජ් එකක් දාලා. ඔන්න එක මැසේජ් එකම කමෙන්ට් එක තමයි ඉතින් වැටලා තියෙන සිප්පි කැල්ලේ ඉන්ඩෙක්ස් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගත්තා. හෙට බයෝ වලට මොනවා වේද කියලා බයෙන් ඉන්න මම. තවත් කමෙන්ට් එකක් කරලා දෙනවා කමෙන්ට්ස් තමයි ආතල්ම. ඇත්ත කතාව. ආය කමෙන්ට් එකක් දාලා දෙනවා සිස්සත් ඉවරයි දන්නවනේ සිප්පි කැලි බැස්සොත් ඉස්සරහින් එහෙම කෑ ගැහුවා ඒක මට හිතෙන ෂුවර් පාතාලේ වේවි කියලා කමෙන්ට් එකක් කරලා තියෙනවා. අපි බලන් ඉමු. මොකද මම කැම්පස් සම්මේ කියලා කෑ ගහපු එක. යකෝ සීසත් ලිව්වේ. කැම්පස් කියලා කෑ ගහපු එක මොකද? හෙට අපි එළියට ඇවිත් කෑ ගහනවා යේ අපි ඉවරයි කියලා. තවත් කමෙන්ට් එකක් කරලා තියෙනවා දැන් නම් ඇත්තම ගේම් පටන් ගන්න. සිරා කතාව. තවත් කමෙන්ට් එකක් කරලා තියෙනවා මුන් හරියන්නේ දේශපාලනය කරන්න. බලක්කුන් ජොලියටත් එක්ක කෑ ගහන ලේසි කිය. තවත් කමෙන්ට් එක රිසර්ට් ආවම සිප්පි කැලේ වගේ කිව්ව එකාගේ රිසර්ට් බලන්න ඉඳපන්කෝ. මුඩ මෙච්චර ලේසි නා. මං කැපෙන්නම් ගෙදර ගිහින් කන්න වෙන ලයින් එකක් තියෙන්නේ. තව එකෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. හෙටත් මයික් උස්සන් ආවනම් 2026 සේට් ඒ ලෙවල් ලේසි සිප්පි කඩුව වගේ මෙවුවා හොඳයි. සිස්සත් ලියන ලේසි කියලා කමෙන්ට් එකක් දාලා. තවත් කමෙන්ට් එකක් දාලා දෙනවා සිප්පි කැලේ රිසර්ට් එක බලමු. මාළු විකුණන්න සුදුසුකම් තියෙනවා මොනවා නැති වුණත් කියලා. තවත් කමෙන්ට් එකක් කරලා තියෙනවා. තව කමෙන්ට් එකක් කරලා තියෙනවා ලේසි සිප්පි කඩු ප්‍රතිඵලාවම බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආතල් එක දැනට එහෙම ගත්තා. ඒක තමයි ඇත්ත කතාව. තව කමෙන්ට් එකක් කරලා දැන් හෙට ඒ ලෙවල් ලියන්න ඉන්න උන් බය වෙන්න ඕනේ. ලැබිලා තියෙනවා ඒ කමෙන්ට් එකක් කරලා තියෙනවා පුංචි බය හපන්නෝ ලොකු වෙලා මම මේක දැක්කෝ. මේ පොඩි ඇච්චෝ හිතන් ඉන්න ලියන හැමෝම පාස් කරනවා කියලා වෙන්නේ නැතිනේ. පේපර් එක ලේසි නම් ළමයින්ට ලකුණු හොඳ තියෙනවා නම් පාස් මාක් එක උඩ යනවා කියලා මුන් දන්නේ නැහැ. ඒකනේ කියන්නේ. ඔහොම ගියේ ආතල් එකේ හිටපු අපිට තමයි දැන් කෙරලා තියෙන්නේ කියලා තවත් කමෙන්ට් එකක් කරලා තියෙනවා. ලොක්ක වගේ විභාග අංක සාක්කුවේ එල්ලගෙන බයිලා ගහුවාගේ නෙමෙයි. ලකුණු වෙද්දි මුළු රටක් බලන් ඉන්නේ. අර BC ගාලා ෆේල් වෙලා ගියාම EC ගාලා ෆේල් වෙලා ගියාම අම්මා සේට් කියනවා දෙන්නම් තොට කියලා. අම්මලා තාත්තලා මේවා දැකලා පපුව අමාරුව හැදිලා ඇති තමන්ගේ ළමයි මාර මොලකාරෝ කියලා හිතලා. තවත් කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා ඊයා ගුටි කෑවා නේ කියලා. තඩියට අම්මා ගැහුවා නේද කියලාත් කමෙන්ට් එකක් දාලා තියෙනවා. සිප්පියාගේ නම්බරේ ලියාගත්තා බලන්න. රිසර්ට් එක ආපුවම බලන්න නම්බරේත් ලියාගෙන. සිප්පි කැලේ කීප එකාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක රටක් දැනගත්තා. මයික් එකක් දැක්කම පිස්සු වගේ කියලා තව කමෙන්ට් එකක් කරලා තිනවා. මුන්ගේ කටවල් වලින් ඉස්කෝලේ තරම හිතා ගන්න පුළුවන්. ඔන්න රටේ ළමුන්ගේ තත්ත්වය මුන් හදන්න බෑ කවදාවත් කියලා තව කමෙන්ට් එකක් දාලා තිනවා. බුදු අම්මෝ මුන් ටික ඇතුලේ ඉඳලා එවලා තියෙන්නේ ওই විදිහට කියන්න වෙන්නේ. තිත්තත්තේ ලේති. මේක බලලා හෙට ඒ ලෙවල් ලියන්න ඉන්න අපි.
පටන් ගත්තා විතරයි කියලා මතක් වුණාම සත්‍ය බොහෝ කටුකයි කියලා දාලා දෙනවා. මුන් නිකන් යකෝ ඡන්ද කැම්පේන් එකක් වගේ දැන් ඉන්නේ උන් යකෝ කියලා තව කමෙන්ට් එකක් දාලා දෙනවා. සත්‍ය බොහොම කටුකයි. ඒ කටුක සත්‍ය අපිට බාර ගන්නම වෙනවා. කියලා තව කමෙන්ට් එකක් දාලා දෙනවා. විභාගාංක ලියාගේ රිසල්ට් ආපු දවසට බැලුවා නම් හරි මුන් නිකන් අරගලයක් කරනවා වගේ. තවත් කමෙන්ට් එකක් ඇදලා දෙනවා මේ වගේ ඒවා A level ලෙවුන්ට පේන්න දාන්න එපා. හෙට A level ලියනුම් මේක දැක්කහම තවත් කමෙන්ට් එකක් දාලා දෙනවා ලොකු වෙලා මුන්ට මේවා පෙන්වන්න ඕනේ. තව කමෙන්ට් එකක් දාලා දෙනවා බලමු ඔය සිප්පි කෑලි කිව්ව එකාගේ රිසල්ට්. මේ ගමන ඔක්කොම පාස් වෙයි වගේ. තවත් කමෙන්ට් එකක් කරලා දෙනවා මේ පහවසර ළමයිද පාර්ලිමේන්තුවේ වගේ. රිසල්ට් ආවම තඩියගේ රිසල්ට් බලන්න කවුරු හරි ලයික් එකක් දාන් යන්න. තවත් කමෙන්ට් එකක් දාගෙන ඒ ආස්සේ එකෙක් කියනවා හරිම ලේසි. ඕගොල්ලොත් ලියලා බලන්නලු. මෙලෝ වැඩ කරන්නේ නැති එක්සෑම් එකක් ලියලා මුම් බලන්නකෝ කියලා තව කමෙන්ට් එකක් දාලා. තව කමෙන්ට් එකක් දාලා කිසි විනයක් නැති දරුවෝ අනාගතේ රට ඉවරයි කියලා. 2025 A level ලියලා ඉවර පාඩුවේ හැංගිලා ගෙදර අපි. A level ඉවර කරලා මං එළියට එන්නත් ඔන්න ඔහම. අපිත් එළියට ඇවිල්ලා කිව්වේ ලේසි කියලා තමයි බා. මං හැම මයික් එක අල්ලන් හිටියනම් එකෙන් මේ එකක් දීලා අදිනවා. සිප්පේ කාලේ කිව්වා නම් 200න් 200ම තියෙන්න ඕනේ. තිබ්බේ නැත්තම් පුතාගේ පරම්පරාවටම හරි තමයි. හෙට A level ලියන හැමෝටම ජය කියලා දාලා දිනා. ඉවරයි කිව්වට ඉවර නෑ. ඔය තමයි පටන් ගන්නම. ඉච්චි එක්සෑම් එක ලේසි කරලා අනාගතයම තීරණය කරන එක්සෑම් එකට හොඳ වයින් දෙයි වගේ. තවත් කමෙන්ට් එකක් කරලා තියෙනවා බලපංකෝ ලකුණු ආපුවාම ඉන්ඩෙක්ස් එකක් පේනවා අපි බලමුකෝ සිප්පි කෑලි කොහොමද කියලා. බලන්න මොනවද මේ ළමයින්ගේ වචන ওই ළමයි ටික මතක තියාගමු ප්‍රතිඵල ආපු දවසට ඒ ඉස්කෝලේ හොයාගෙන යනවා. හරි පුතේ ඉන්ඩෙක්ස් නම්බර් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා බලමු ආපුවම කියලා තවත් කමෙන්ට් එකක් දාලා තියෙනවා. හෙට A level ලියන්න මම වගේ තවත් සිරීද කියලා එහාස කමෙන්ට් එකක් දාලා තියෙන A level ලියන සෙට් එක. මේක බලන්න හෙට A level ලියන්න ඉන්න අපි මුන්ටනේ අනාගතේ ඡන්ද බලය හම්බ වෙන්නේ කියලා තවත් කමෙන්ට් එකක් වැටලා තියෙනවා. කොහෙද මේ ඉස්කෝලේ හැදියාවක් නම් ඇත්තෙම නැහැ. හෙට අපි ඉවරයි. හෙට උසස් පෙළ කරන අය කෝ කියලා එයාස තව මෙසේජ් එකක් කමෙන්ට් එකක් දාලා තිනවා වාරයක් නෙමෙයි චාරයක් නැති සෙට් එකක්. මොකක්ද මේ ඉස්කෝලේ අන්තිම සවුත්තුයි. සිප්පි කෑලි මේ පේපර් හොඳයි. එක වසර ළමයින්ට කීප එකාගේ විභාගාංකේ මම ලියාගත්තා. මේ වීඩියෝ එක දැම්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න රිසල්ට් ආපු දවසට රඟේ බලන්න. A level කරන උන්ගේ මේ වගේ කටවල් නෑ අනේ මන්දා මේ ළමයි කොහෙන් නවතියද කියලා. ගව කමෙන්ට් එකක් දාලා තියෙනවා නිකන් කාලේ ගව ගාලා ඇරියා වගේ. නියං කාලේ ගව ගාලා ඇරියා වගේ. තවත් කමෙන්ට් එකක් දාලා දෙනවා ඒ ආස්සේ එකෙක් බායිලු. එක වසරේ ළමයිට හොඳ පේපර් එකක් දුන්නොත් A level අපි සතුටින්. හෙට A level ලියන අපි කියලා තව සෙට් කමෙන්ට් එකක් දාලා තියෙනවා දෙයනේ කඩින් ලකුණු වැඩි කරපියව කියලා. තව කවුරු හරි කමෙන්ට් එකක් දාලා දෙනවා මේ පාසලේ ළමයි ගැන විනය ගැන ගුරු දෙගුරුන්ගේ අවධානය යොමු වේවා කියලා. තව කමෙන්ට් එකක් දාලා තියෙනවා සිප්පි කෑලි කිව්ව මල්ලිගේ විභාග නම්බරේ ගත්තා බලමු රිසල්ට් ආපුවාම බලමු. මේ ළමයාගේ අනාගතේ පැහැදිලි හොඳින් හදා ගන්නම් මේ සිප්පි කෑල්ල. නර්සරි උන්ට හොඳයි කියනවත් ඇහුණා මාර වචන. අපිටත් ඔහොම කතා කරන්න බෑ. සිප්පි කෑල්ල අයිස්ලන්ඩ් ෆස්ට් වෙයි වගේ. මොකක්ද යකෝ මේ ඉස්කෝලේ කියලා තවත් කමෙන්ට් එකක් දාලා දෙනවා කෑ ගන්න එපා යකෝ දැන් තමයි උඹලා කරුමේ පටන් ගත්තේ. එකෙක්ට 190ට වැඩිය ෂුවර්ලු. අම්බෝ සිස්සත්ත බීසනේ ඕවා තේරේ කල්ලේ. මේවා දකින්න හෙට A level කරන සෙට් එක කියලා තව කමෙන්ට් එකක් දාලා තියෙනවා. පේපර් එකේ එක වසර ළමයින්ට හොඳයි නම් මල්ලිලා ඒ තමයි මේ විභාගේ ලියන්නේ. එක වසරෙම ඉන්න එපැයි. මුන් ළමයි දාප්පා කියලා තව කමෙන්ට් එකක් දාලා තියෙනවා. විභාග රිසල්ට් එන දවසට සිප්පි කෑල්ල කියව පොඩි එකා සිප්පි කෑල්ලක් වෙන සීන් එකක් තියෙන්නේ. උගේ ඉන්ඩෙක්ස් නම්බර් එකක් තියනවලු. කවුද බං අරුගේ කනට ගැහුවේ කියලා දාලා තියෙනවා තව කමෙන්ට් එකක්. රිසල්ට් ආවම
කොල්ලෝ දානවා දැන් ටීවී එකෙන් ගමේ උන් දැකලා ඇති කියලා රිසාර්ට් එනකන් ස්ට්‍රෙස් වෙන අම්මලා. කොල්ලෝ දානවා දැන් ටීවී එකෙන් ගමේ උන් දැකලා ඇති කියලා රිසාර්ට් එනකන් ස්ට්‍රෙස් එකේ ඉන්න අම්මලා. හිච්චි පුතාගේ රිසාර්ට් දාපුවම කියලා තව කමෙන්ට් එකක් දාලා තියෙනවා. යකෝ ශිෂ්‍යත්ව කියන්නේ මෙච්චර බරක් කරගන්න ඕන දෙයක් නම් ඒලව මොනවාද? අනාගතේ පැහැදිලි ශිෂ්‍යත්ව ජාත්‍යන්තර ගත වෙලා ඕලෙල් ඒල කැම්පස් එක්සෑම් පයින් ගාලා විසික් කරයි වගේ. තව කමෙන්ට් එකක් දාලා සිප්පි කැලි කීප එකක ඉන්ඩෙක්ස් නම්බර් එක රටක් දැනගත්තා. උන්ට ශිෂ්‍යත්ව ඉවරයි හෙට අපි ඉවරයි. පොඩි ළමයි කියලා නම් පේන්නේ නැහැ අනාගතේ අපේ ලේසි වෙන්න ඇති කිසිම හැදියාවක් නැතුව දෙන උත්තර. තව කමෙන්ට් එකක් දානවා අයියෝ මුම් මේ ශිෂ්‍යත්ව ලියලා රඟන රැඟිල්ල කමන්නේ මේකයි ඕලෙලුයි විතරයි සතුරු වෙන්න පුළුවන් මේ පාර කට් ඔෆ් මාක් එක වැඩි කරන්න තියෙන්නේ හික් ගෑවෙන්න මේ ළමයිගේ පේන්නේ එළියට එන්නේ හැබැයි භයානකම හික්මීම විනය නැති ආත්මාර්ථකාමී දරුවන් කියලා තව කමෙන්ට් එකක් දාගන්න. එහෙනම් 200ක් තියෙන්න බෑ ලකුණු. සිප්පි කැලි බලමුකෝ බලන රිසාර්ට් එක 90. ලංකාවේ අධ්‍යාපනය නිසා ළමයි කොච්චර පීඩනයකින්ද ඊයසේ තව කමෙන්ට් දාලා තියෙනවා. ඔය ආරම්භයේ විතරයි මල්ලි කියලා කමෙන්ට් එකක් කරලා තියෙනවා. අපි නම් විභාගේ ලියලා ඒ දවස්වල පාඩුවේ ගෙදර ගියා. දැන් ඒල ලියනවා. ශිෂ්‍යත්ව ලියපු ශිෂ්‍යෝ ටික ඡන්දකින් දිනලා වගේ කියලා තව කමෙන්ට් එකක් කරලා දෙනවා. තේරෙයි සාමාන්‍ය පෙළ ආවම. මේ බතලයව හොඳයි පාර්ලිමේන්තුවට යවන්න කියලා තව කමෙන්ට් එකක් දාලා තියෙනවා. හෙට ඒලවල තියෙන මේක බලලා පණ යනකන් hina වෙනවා. ශිෂ්‍යත්ව ලියපු පොඩි උන් අපි නිදහස් ඒලවල ලියන උන් අපි ඉවරයි. හෙට අපිටත් අල්ලපල්ලකෝ මයික් එක බලන්න. මුන් ඒලවලට ගියාට පස්සේ මේ වීඩියෝ එක දැක්කම තවත් වැටලා තියෙනවා කමෙන්ට් එකක්. අප බලමුකෝ රිසාර්ට් ආම සිප්පි කෑල්ලගේ රිසාර්ට් එක කොහොමද කියලා. අඩෝ මේ වීඩියෝ එක දැන් ඉතින් YouTube එකේ තියෙනනේ මුන් ඒලවල ලියද්දි මේක දකිද්දි කොහොමද? සිප්පි කෑල්ල කිව්වා ළමයාට ගෙදර ගියාම ශගබුම් සිප්පි කෑල්ලගේ රිසාර්ට් මුරට සූදානමින් ඔන්න ඔහොමයි කමෙන්ට් බොක්ස් එක වැටලා තියෙන්නේ. කමෙන්ට් එක තමයි ඉතින් අපි කිව්වේ මේ වීඩියෝ එකට වැටලා තියෙන. අදට වීඩියෝ එක ඉවරයි. සුබ දවසක් වේවා.